මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලොජික් ගේට් කියන පාඩමේ සාර්වත්‍ර දවාර කියන කොටස. සාර්වත්‍ර දවාර යුනිවර්සල් ගේට්. මොනවද මේ සාර්වත්‍ර දවාර කියන්නේ? ඊට කලින් අපි බලමු ඔයාලා දන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාලා දන්නවා මූලික දවාර කියලා තුනක් තියෙනවා. ඇන් දවාරය, ඕ දවාරය සහ නොට් දවාරය. මෙන්න මේවා මූලික දවාර. ඒ වගේම ඔයාලා දන්නවා සංයුක්ත දවාර හතරක් තියෙනවා. නැන් දවාරය, නෝ දවාරය, එක්සෝවාර් දවාරය සහ එක්ස්නෝවාර් දවාරය. මෙන්න මේ විදිහට සංයුක්ත දවාර හතරක් තියෙනවා. එතකොට මූලික දවාර තුනකුත් සංයුක්ත දවාර හතරකුත් මේ වෙනකොට ඔයාලා දන්නවා. මීට අමතරව දවාර අපට වර්ග කරන්න පුළුවන් සාරවත්‍ර දවාර කියලා. එතකොට මොනවද මේ සාරවත්‍ර දවාර කියන්නේ? සාරවත්‍ර දවාරයක් කියන්නේ යම්කිසි දවාරයක් භාවිතා කරලා ඉතිරි සියලුම දවාර නිර්මාණය කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සාරවත්‍ර දවාරයක් කියලා. එහෙම නැත්නම් යුනිවර්සල් ගේට් එකක් කියලා. ඒ කියන්නේ ABCD කියලා ගේට්ස් හතරක් තියෙනවා නම් ඒ හතරෙන් එක ගේට් එකක් පාවිච්චි කළා. කියන්නේ A කියන ගේට් එක පාවිච්චි කරලා BCD කියන ගේට්ස් ඔක්කොම නිර්මාණය කරගන්න පුළුවන් නම් අපි කියන එකට සාරවත්‍ර ద్వාරයක් කියලා. එහෙනම් අපි බලමු අපි මේ දන්න ద్వාර හතෙන් මොකක්ද සාරවත්‍ර ద్వාර වෙන්නේ කියලා. මෙන්න මේ ద్వාර හතෙන් නැන් ద్వාරයයි නෝ ద్వාරයයි යුනිවර්සල් ගේට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ නැන් ගේට් එකනුයි නෝ ගේට් එකනුයි අනිකුත් ඔක්කොම ගේට් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට නැන් ගේට් එකෙන් මේ දවාර ඔක්කොම හදාගන්න පුළුවන්. ඇන් ගේට් එක, ඕ ගේට් එක, නොට් එක, NOR එක, XOR එක, XNOR එක මෙන්න මේ ඔක්කොම හදාගන්න පුළුවන්. ඒ වගේම NOR එකනොත් නෝ එකනොත් මේ ඔක්කොම ගේට්ස් හදාගන්න පුළුවන්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ නැන් ගේට් එක NAND නැන් ගේට් එක පාවිච්චි කරලා අනිකුත් දවාර හදාගන්නේ කියලා. හරි අපි මුලින් බලමු කොහොමද මේ NAND ගේට් එකකින් NOT ගේට් එක හදාගන්නේ කියලා. එතකොට ඔයාලා දන්න NAND ගේට් එකක් කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තියෙන එකක්. මෙන්න මේ විදිහේ හැඩයක් තියෙන එකක් තමයි NAND ගේට් එකක් කියන්නේ. එතකොට මෙන්න මේ NAND ගේට් එකෙන් කොහොමද NOT ගේට් එකක් හදන්නේ? මෙන්න මේ තියෙන්නේ NAND ගේට් එකෙන් NOT ගේට් එකක් හදපු විදිය. කොහොමද හදලා තියෙන්නේ? මේකේ තියෙන්නේ එක ආදානයයි. ඒ ආදානය මෙතනින් ඇවිල්ලා දෙකට බෙදිලා තියෙනවා. දෙකට බෙදිලා NAND ගේට් එක මේ විදිහට තියෙනවා. මේ තමයි NAND ගේට් වලින් NOT ගේට් එක හදාගන්න විදිහ. එතකොට දැන් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ A නේ. A තමයි එන්නේ. එතකොට A කියන එක දෙකට බෙදිලා මෙතනනුත් A යනවා. ඒ වගේම මෙතනනුත් A යනවා. මේ A දෙකම NAND ගේට් එකක් ඇතුලෙන් එනවා. එතකොට A.A බා මෙන්න මේ විදිහට හැදෙනවා. එතකොට මෙන්න මේක දැන් සාමාන්‍යයෙන් NOT ගේට් එකක් කියන්නේ A ආවොතින් ඒක මේ පැත්තට එද්දි A බා වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් NOT ගේට් එකකදී එක පැත්තෙන් A ආවොතින් ඒක NOT ගේට් එක ඇතුලෙන් යද්දි A බා වෙන්න ඕන. එතකොට අනිවාර්යයෙන් මෙන්න මේක සමාන වෙන්න ඕන A බා වලට. අපි බලමු එහෙම වෙනවද කියලා. මම මෙහෙම මේක වෙනම ලියා ගන්නවා A.A බා. එතකොට මම මේකට මෝගන් ප්‍රමේය දානවා. මෝගන් ප්‍රමේය දාද්දී උඩ බා එක දෙකට කැඩෙනවා. බා එක දෙකට කැඩිලා මෙන්න මේ විදිහට මෙන්න මේ ඩොට් එක ප්ලස් මාක් එකක් වෙනවා. මෙන්න මේ විදිහට එතකොට හැදෙනවා A බා ප්ලස් A බා කියලා. එතකොට මෙතන ආපහු ප්‍රමේයක් තියෙනවා. තදේව භාවී න්‍යාය A බා ප්ලස් A බා. ඒ කියන්නේ A බාම තමයි. මෙතන තියෙන තදේව භාවී න්‍යාය. එතකොට ඔයාලට පේනවා මෙන්න මේක සමානයි A බා වලට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි NAND ගේට් එකෙන් NOT ගේට් එක හදාගන්නේ. කොහොමද හදාගන්නේ? එන ආදානය දෙකට බෙදෙනවා. ඊට පස්සේ මෙතනින් NAND ගේට් එක දානවා. මෙන්න මේ විදිහට තමයි NAND ගේට් එකෙන් NOT ගේට් එක හදාගන්නේ. ඊට පස්සේ බලමු NAND ගේට් වලින් කොහොමද AND ගේට් එකක් හදාගන්නේ කියලා. එතකොට මෙන්න මෙතන සාමාන්‍ය විදිහට AND ගේට් එකක් දීලා තියෙනවා. A කියලා ආදානයක් ඇවිල්ලා තියෙනවා. B කියලා ආදානයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙතන AND ගේට් එක මේ විදිහට තියෙනවා. ඒකේ බූලියානු ප්‍රකාශනයත් මේ විදිහට දීලා තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙනවා NAND ගේට් පාවිච්චි කරලා AND ගේට් එකක් හදලා තියෙන විදිහ. ඒක හදලා තියෙන්නේ AB කියලා ආදාන දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් NAND ගේට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේක NOT ගේට් එකක් ඇතුලෙන් යවලා තියෙන මේ NOT ගේට් එකත් NAND ගේට් වලින් හදපු NOT ගේට් එකක්. මෙන්න මේ විදිහට තමයි NAND ගේට් වලින් AND ගේට් එක හදන්නේ. එතකොට මෙතන එන ප්‍රකාශනය අපි බලමු. මෙතනින් A එනවා, මෙතනින් B එනවා. A කියනවා AND ගේට් එකක් ඇතුලෙන්. එතකොට A.B.බා.
මේක ආපහු not gate එකක් ඇතුලෙන් යනවා. එතකොට a.b. බා ආයි මේක not එකක් ඇතුලෙන් ගියපු නිසා බා වෙනවා. එතකොට ඔයාලා දන්න මෙතන ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය කියන එක තියෙනවා. a.b බා කියන්නේ a.b ම තමයි. එතකොට මෙන්න මේ විදිහට තමයි NAND gate වලින් AND gate එකක් හදාගන්නේ. ඊට පස්සේ බලමු NAND gate වලින් කොහොමද OR gate එකක් හදාගන්නේ කියලා. එතකොට සාමාන්‍ය OR gate එක ඔයාලා දන්නවා මේ විදිහට ආදාන දෙකක් එනවා. මෙන්න මේ හැඩය. මෙන්න මේ වගේ එකක් තමයි OR gate එක කියලා කියන්නේ. එතකොට මෙතන AB කියලා ආදාන දෙකක් ආවොතින් මෙතනින් එළියට එන්නේ A + B. මෙන්න මේක තමයි OR gate එක. එතකොට අපි බලමු NAND gate වලින් කොහොමද OR gate එක හදන්නේ කියලා. ඔයාලට පේනවා ආදාන දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ ආදාන දෙක AND gates වලින් හදපු NOT gate එකක් ඇතුලෙන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට NAND වලින් හදපු NOT එකක් ඇතුලෙන් ආපු A දෙක ගිහිල්ලා තියෙනවා NAND gate එකක් ඇතුලේ. මෙන්න මේ විදිහට තමයි NAND gate වලින් OR gate එක හදාගන්නේ. එතකොට බලමු මේකේ මෙන්න මෙතන ප්‍රතිදානය A + B එනවද කියලා. හරි. මෙතනින් A එනවා. එතකොට මේක not එකක් ඇතුලෙන් ගියාට පස්සේ A බා වෙනවා. මෙතනින් ආපහු B එනවා. B not එකක් ඇතුලෙන් ගියාට පස්සේ B බා වෙනවා. ඊට පස්සේ මේ දෙක යන්නේ NAND gate එකක් ඇතුලෙන්. එතකොට A බා B බා ඩොට් බා. මෙන්න මේ විදිහට තමයි මේකේ ප්‍රතිදානය එන්නේ. එතකොට මට පුළුවන් මෙතනින් මෝගන් න්‍යාය දාන්න. එතකොට එනවා A බා මෙතන ඩොට් මාක් එක ප්ලස් මාක් එකක් වෙනවා B වෙනවා. එතකොට මේකේ තිබිච්ච බා දෙක ඒ විදිහටම තියෙනවා. මෙන්න මේ දිග බා එක දෙකට කැඩෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. එතකොට මෙතන ද්විත්ව ප්‍රතිලෝම න්‍යාය තියෙනවා. ඒක නිසා බා දෙක අයින් වෙලා ඒකේ ඒ විදිහටම එනවා. එතකොට A + B. හරි. එතකොට පේනවා මෙන්න මේකේ අවසාන ප්‍රතිඵලය මෙන්න මේ විදිහට A + B ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි NAND gate වලින් OR gate එකක් හදාගන්නේ. හරි. ඒ අපි කතා කරපු තුන මෙන්න මේ විදිහට දීලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පස්සේ බලන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකෙම බලමු කොහොමද NAND gate එකකින් NOR gate එකක් හදාගන්නේ කියලා. NOR gate එකක් හදාගන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ සමස්ත ගේට් එක ගත්තට පස්සේ මෙතනින් OR gate එකක් එනවයි කියලා. එතකොට OR gate එකක් NOR gate එකක් කරන්න නම් ඔයාලා දන්නවා මෙන්න මේ OR gate එක NOT gate එකක් ඇතුලෙන් යවන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ සමස්ත gate එක ආපහු NOT gate එකක් ඇතුලෙන් යවන්න ඕන. ඒක නිකම් NOT එකක් නෙමෙයි NAND වලින් හදපු NOT එකක් වෙන්නත් ඕන. මෙන්න මේ විදිහට මම මෙතන NOT එකක් දානවා. මෙන්න මේ විදිහට මම not එකක් දානවා. එතකොට මේ තියෙන්නේ NAND වලින් NOR gate එක. එතකොට අපි මේකෙන් බලමු දැන් ඔයාලා දන්න මෙන්න මේ NOT gate එකක ප්‍රකාශනය එන්නේ A + B බා. මෙන්න මේ විදිහට මේක ප්‍රකාශය එන්නේ. මෙන්න මේ වගේ ප්‍රකාශයක් මෙතනින් එනවද කියලා අපි බලමු. හරි. මෙතනින් එන්නේ A. එතකොට මෙතනින් එන්නේ B. මේක not එකක් ඇතුලෙන් ගිහිල්ලා තියෙන. එතකොට මේක A බා වෙනවා. මෙතන B බා වෙනවා. එතකොට මෙතෙන්ට මේක ආවට පස්සේ NAND gate එකක් ඇතුලෙන් ගිහිලා තියෙනවා. ඒක නිසා A bar + B bar මේක ආපහු bar එකක් ඇතුලෙන් යනවා. එතකොට මම මෙන්න මේ ප්‍රකාශනය ඉස්සෙල්ලා මෝගන් ප්‍රමේයයි ද්විත්ව ප්‍රතිලෝම න්‍යායයි දාලා මම ඔයාලට කිව්වා මේක සමානයි A ධන B ට කියලා. එතකොට මෙතන තියෙන්නේ A ධන B. A ධන B not එකක් ඇතුලෙන් ගියාට පස්සේ A ධන B bar එනවා. එතකොට මෙන්න මේ උත්තරේ එනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි NAND gate වලින් NOR gate එකක් හදාගන්නේ. ඊට පස්සේ බලමු කොහොමද NAND gate වලින් XOR gate එකක් හදාගන්නේ කියලා. NAND gate වලින් XOR gate එකක් හදාගන්නේ මෙන්න මේ විදිහට. මෙතන ආදාන දෙකක් තියෙනවා A B කියලා. එතකොට මුලින්ම කරලා තියෙන්නේ A කියන ආදානය NAND gate වලින් හදපු NOT gate එකක් ඇතුලෙන් යවලා තියෙනවා. ඊට පස්සේ B කියන ආදානය මේ විදිහට අරගෙන තියෙනවා. ඊට පස්සේ A කියන ආදානය සාමාන්‍ය විදිහට අරගෙන තියෙනවා. මෙතන B කියන ආදානය NAND gate වලින් හදපු gate එකක් ඇතුලෙන් අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ එන දෙක ඔයාලට පේනෝ NAND gate එකක් ඇතුලෙන් අරන් ගිහිල්ලා තියෙනවා. NAND gate එකක් ඇතුලෙන් අරන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ආපහු ඒක NAND gate එකක් ඇතුලෙන් අරගෙන ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි NAND gate වලින් XOR gate එකක් හදන්නේ. එතකොට අපිට NAND gate වලින්
XNOR XNOR ගේට් එකක් හදන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන. මෙතනින් මේක ඉවර කරගන්න නැතුව මෙතනින් ආපහු not ගේට් එකක් දාන්න. මෙන්න මේ විදිහට මෙතනින් not ගේට් එකක් දැම්මනම් මේක XNOR ගේට් එකක් වෙනවා. හරි, මේ වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද NAND ගේට් එකෙන් අනිකුත් ద్వාර හදාගන්නේ කියලා. එතකොට එක ద్వාරයකින් අනිකුත් සේරම ద్వාර හදාගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා සාරවත්ත ద్వාරයක් කියලා. තව සාරවත්ත ద్వාරයක් තියෙනවා, ඒ තමයි no සාරවත්ත ద్వාරය. එතකොට no ගේට් එකෙන් අනිකුත් ගේට්ස් හදන විදිහ අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.